ඉතින් අපිට AI රිසල්ට් එක දුන්න. අද පිළිගන්න ලකි ඇමද YouTube channel එකට අද ඔයගොල්ලන්ට මම කියන්න යන්නේ මේ දවස්වල ඔය TikTok එකේ trending යන ෆොටෝ AI ෆොටෝස් කොහොමද හදාගන්නේ කියලා. ඒකට අපි use කරන AI tool එක තමයි Google එකෙන් Gemini AI එක. අද බලමු මේ ඒකෙන් කොහොමද ෆොටෝස් හදන්නේ කියලා මේ විදිහට. ඉතින් අපි වීඩියෝ එකට ඉස්සරහම ආගේ Google එකට ගිහිල්ලා මෙතන සර්ච් කරන්න ඕනේ Gemini AI කියලා. ඊට පස්සේ රිසල්ට් එක මේ Google Gemini කියන එක ක්ලික් කරන්න. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ ඇප් එක උතේලා දිනා. ඔයගොල්ලෝ මේ විදිහට පෙන්නනවා නැති. දැන් මම මෙතන මට එඩිට් කරගන්න ඕන ෆොටෝ එක ගන්න ඕනේ. ෆොටෝ එක ගන්න මෙතන මේ පල්ලෙහා තියෙන ප්ලස් අකුණ ක්ලික් කරලා මේකේ අප්ලෝඩ් ෆයිල්ස් එකකට යන්න. ඒ කියන්නේ මම ෆොටෝ එක තියෙන තැනට යන්න. නැත්නම් මේ ඩ්‍රයිව් එක දාගෙන ඒකට යන්න. මේක අප්ලෝඩ් ෆයිල් ගිහිල්ලා ෆොටෝස් and වීඩියෝස් කියන ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය කරන ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. මම ෆොටෝ එක සිලෙක්ට් කරගත්තා. දැන් මෙතන Ask Gemini එකට ඔයා TikTok එකෙන් හරි කොහේ හරි Telegram channel එකෙන් හරි කෝපි කරන් ආපු ෆ්‍රන්ට් එක මෙතෙන්ට මේ පේස්ට් කරන්න. පේස්ට් කරලා මේක සෙන්ඩ් කරන්න. ජෙනරේට් වෙන වුණා වන්න. මෙන්න අපිට AI රිසල්ට් එක දුන්න. දැන් මේ ෆ්‍රන්ට් එකට අදාළව ඒ විදිහටම ඩීටේල්ස් ටික දුන්නාන් පස්සේ මේ වගේ රිසල්ට් එක තමයි බලන්න පුළුවන් ඉන්නේ. ඔයාලට මේක මෙතන මේ ඩවුන්ලෝඩ්ස් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ෆොටෝ එකටයි මේ විදිහට තමයි මේකේ ෆොටෝ ජෙනරේට් කරගන්නේ. හැබැයි මේක මේ ලිමිටඩ් version එක. මේකේ ඔයාලට මේ අන්ලිමිටඩ් ගන්න ඕන නම් මේක මේ අප්ඩේට් එකට ගන්න වෙනවා AI Pro එකට. ඉතින් ඔයාලට ආයි ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න ඕන නම් ආයි විදිහට ඔයාලට අවශ්‍ය කරන මේ පික්චර් එකේ ෆ්‍රන්ට් එක කොපි කරන් ඇවිල්ලා ඔයාලට ඒ එයාගේ ෆොටෝ මෙතන සේව් කරලා දීලා එහෙම සෙන්ඩ් කරලා ගන්න පුළුවන්. එහෙනම් මෙතනදී ෆොටෝ එක දෙද්දි පොඩ්ඩක් ක්වොලිටි ෆොටෝ එකක් දෙන්න. මේකට අවශ්‍ය කරන මේ ෆ්‍රන්ට් එක එහෙම ඕන නම් මම Telegram channel එකේ දාලා තියන්න. මේ වගේ ෆ්‍රන්ට් එක ඔයාලට පුළුවන් ඒකෙන් ගිහලා ඒව ගන්න. එහෙනම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.